පසිඳු වැල්ලවත්ත රෝයල් බිස්නස් කොලෙජ් එකේ ශිෂ්‍යෙක්. ඔහුව 2026 2/17 වෙනිදා පෙරවරු 10 මාට්ට පමණ වාද්දුව පොලිසිය විසින් වාද්දුව තොටුපළ පාරේදී අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වාද්දුව පොලිස් ස්ථානයට අරන් ගිහිල්ලා පහර දීලා කූඩුවට දානවා. පසිඳුව අත්අඩංගුවට ගන්න වෙලාවේ යා ළඟ නීති විරෝධී මත්ද්‍රව්‍ය හෝ වෙනත් කිසිවක් තිබුණේ නැහැ. ඒකින්ද ඔහුව මුදා හරිනවා. හැබැයි ඒ අවස්ථාවේ වාහන බලපත්‍රයක් තිබුණ නැති හින්දා ඒකට නඩුවක් දානවා. පසුදිග පියා කියන ආකාරයට පසිඳුව නීති විරෝධී ලෙස නැවත වරක් අත්අඩංගුවටගෙන ව්‍යාජ චෝදනා නගලා අධිකරණය පාවිච්චි කරලා රක්ෂිත බන්ධනාගාරගත කළහොත් එයාගේ මුළු අනාගතේම අඳුරු වෙන්න පුළුවන්. පසිඳුගේ පියා මේ පිළිබඳව 2026 2/18 වැනිදා මානව හිමිකම් කොමිසම් සභාවට පොලිස්පතිට සහ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය වෙත ලිඛිතව පැමිණිලි කරනවා.